ආයුබෝවන්. ඔබේ සිහින සැබෑ කරගන්න පුළුවන්ද? ලෝකය ඔබව පරාජය කරන්න උත්සාහ කරන විටත් නැවත නැගී සිටින්න පුළුවන්ද? අද අපි කතා කරන්නේ කිසිදා පරාජය බාර නොගන්නා මිනිසෙක් ගැන. ඔහු තමයි කින් කාන්. King of Bollywood නැත්නම් ශාරුක් කාන්. කිසිවක් නැති මුම්බායි වෙත පැමිණි ඔහු ලෝකයක් ජය ගැනීමේ අපූර්ව ගමන කොහොමද ආරම්භ කරේ? එය දැනගන්න ඉන්ස්පයර් සිලෝන් වෙතින් මේ වීඩියෝ එකේ අවසානයේ තෙක් රැඳී සිටින්න. 1965 නොවැම්බර් 2 වන දින නවදිල්ලියේ මධ්‍යම පාන්තික පවුලක උපත ලබනවා. ඔහුගේ පියා කුඩා ව්‍යාපාරිකයෙක්, මව නීති විනිශ්චයකාරවරියක් සහ සමාජ සේවිකාවක්. ආර්ථික දුෂ්කරතා කොච්චර තිබුණත් SRK දෙමව්පියන් අධ්‍යාපනයේ ඇති වැදගත්කම ඔහුට පෙන්වලා දෙන්නා. කතාවක් තියෙනවා නිසල මුහුද කවදාවත් දක්ෂ නැවියන් බිහි කරන්නේ නැහැ කියලා. දැන් තමයි SRK ගේ ජීවිතේ තවත් අමාරු වෙන්නේ. ඔහු යන්තම් අවුරුදු 15 වෙනකොට ඔහුගේ පියා පිළිකාවන් නිසා මිය යනවා. ජීවිතය තවත් අභියෝගාත්මක කරමින් ඊට වසර කිහිපයකට පස්සේ ඔහුගේ මවත් මිය යනවා. මේ අතරේ ඔහුගේ සැබෑ හැකියාව අඳුර ගන්නවා. ඔහුගේ හැකියාව SRKට රංගනය ගැන ආශාවක් ඇති වෙන පාසල් කාලයේදීම. ඔහු පාසලේදී නාට්‍ය ක්‍රීඩා වගේම අධ්‍යාපනයේදී කැපී පෙනුණා. ඊට පස්සේ ඔහු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සම්බන්ධ උපාධියක් හදාරන හතරේ බැරි ජෝන්ස් යටතේ තියටර් ඇක්ෂන් ගෲප් එකට සම්බන්ධ වෙනවා. මේ කාලෙත් තමයි ඔහුගේ රංගන හැකියාව තවත් උපමට්ටම් වෙන්නේ. ඒ වගේම රංගනය කෙරෙහි ඔහුගේ ආශාව තවත් ශක්තිමත් වෙන්නේ මේ කාලෙදිමයි. රංගනය කෙරෙහි ලොකු උනන්දුවක් තිබුණත් මුල් කාලයේ ඔහු ක්‍රීඩා පුවත්පත් මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරනවා. කෙසේ වෙතත් ඔහුගේ ඉරණම තිබ්බේ වෙනස්ම තැනක. අධ්‍යාපන කටයුතු අවසන් කරපු ඔහු පූර්ණ කාලෙම රංගනයේ යෙදීමට තීරණය කරනවා. එම තීරණය නිසාම සිහින දහසක් හිතේ තියාගෙන හිස් අතින් ඔහුගේ සිහින නගරය වන මුම්බායි වෙත 1990 වසරේදී පැමිණෙනවා. සිහින සහ අධිෂ්ඨාන පමණක් වත්කම කරගෙන මුම්බායි වෙත පැමිණෙන SRK සිනමා කර්මාන්තයේ දෙන කටුක යථාර්ථයට මුහුණ දෙනවා. ඔහුගේ සිය රංගන ජීවිතය ආරම්භ කරන්නේ ෆෞජි සහ සර්කස් යන රූපවාහිනී කතා මාලාවලට රංගනයේ දායකත්වය ලබා දෙමින්. එහිදී ඔහුට යම් ඇගීමක් ලැබුණත් චිත්‍රපට කර්මාන්තයට ඇතුළු වීමට තරම් නම් මෙය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔයාට හිතනවද සාර්ථකත්වයට යන ගමන මෙච්චර අමාරුයි කියලා? සාර්ථකත්වයට යන ගමන ඔහුට කිසිසේ සුන්දරුුනේ නැහැ. ප්‍රතික්ෂේප කිරීම, මූල්‍ය දුෂ්කරතා සහ තරුපවුල් විසින් බොලිවුඩේ ආධිපත්‍ය දරා සිටීම වැනි අභියෝග හමුවේ ඔහුගේ කැපවීම සහ අධිෂ්ඨානයේ පරීක්ෂාවට ලක් වුණා. ඔහු විටකද පිළිගන්නවා දුප්පත්කම නිසාම නිර්මාණශීලීත්වයේ අඩු නිර්මාණ සඳහා දායකත්වය ලබා දීමට සිදු වුණු බව. ලැබුණු ප්‍රතික්ෂේප කිරීම හමුවේ අසාර්ථකත්වය ඔහුගේ ජීවිතේම කොටසක් බව දැඩිසේ ඔහු විශ්වාස කරනවා. සාර්ථකත්වයට යන සැබෑ මාවත සාර්ථකත්වයට ඇති ආශාව පමණක් නොව අසාර්ථකත්වයට ඇති බිය බවත් ඔබ සාර්ථක වී නැත්නම් අසාර්ථකත්වයට බිය නොවන්නේ නම් කිසිවිටක සාර්ථක නොවන ඇති බවත් ඔහු හොඳින් තේරුම් ගන්නවා. කෙසේ වෙතත් ඔහුගේ ඉලක්කය කෙරෙහි තිබුණු තියුණු ස්ථිර අරමුණු හමුවේ බාධක අභියෝගයට ලක් කරමින් අතිසාර්ථක ගමනකට ඔහු මුල පුරනවා. ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ 1992 තිරගත වුණු දිවානා චිත්‍රපටයයි. එහිදී ප්‍රේමණීය ආදරවන්තයෙකුගේ චරිතයට ඔහු කරපු සාධාරණ නිසාම ප්‍රේක්ෂක හදවත් දිනා ගැනීමට ඔහුට හැකි වෙනවා. එම චිත්‍රපටයේ සාර්ථකත්වය ඔහුගේ වෘත්තීය ජීවිතයේ නව පරිච්ඡේදයක ආරම්භය සම්පූර්ණ කරනවා. දිවානා චිත්‍රපටයේ අනතුරුව බාසිකර් දාර් වැනි චිත්‍රපටවලට ඔහු රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. එහිදී ඔහුට හිමි වුණේ දුෂ්ටයන්ගේ චරිත ප්‍රේක්ෂකයන් වෙත ගෙන යාමට. එහිදී කැපී පෙනෙන දක්ෂතාවයක් පෙන්වමින් අති දක්ෂ නළුවෙකු ලෙස ඔහුගේ සිනමා දිවිය තවදුරටත් ඔහු ස්ථාපිත කරගන්නවා. සිනමාවේදී දුෂ්ටයන්ගේ චරිත නවකයෙකු හට ඉතා අවදානම් වුණත් SRK නිර්භීත සහ අභියෝග බාර ගැනීමේ හැකියාව හමුවේ සාර්ථක වෙනවා. ඔහු විෂමාකාර චරිත බාර ගැනීමට නිර්භීත වූ නිසාම ඔහුගේ සමකාලීනට වඩා ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට ඔහු සමත් වෙනවා. 90 දශකයේ මැද භාගය වන විට ප්‍රේමණීය වීරයාගේ චරිත පමණක් ලැබුණු අතර King of Love ලෙස ඒ කාලේ හඳුන්වනු ලබනවා. දිල්වාලේ දුල්හනියා லே ජායේන්ගේ සහ කුච් කුච් හෝතා හೈ වැනි චිත්‍රපට ඉතාම සාර්ථක වූ අතර මිනිසුන් අතර ඔහුගේ ජනප්‍රියතාවය තවත් වැඩි වීමට තිරයෙන් පිටත ඔහුගේ තිබූ නිහතමානීකම බෙහෙවින් බලපානවා. ශාරුක් ගැන කතා කරනකොට ඔහුගේ සාර්ථක පෞල් ජීවිතය ගැන කතා නොකරම බෑ. ශාරුක් 1991 විවාහ වෙනවා. ඒ ගෞරි කාන් සමග. ඔහුට දරුවන් 3 දෙනෙක් සිටිනවා. ඔවුන්ගේ නම් පිළිවෙලින් ගත්තොත් ආර්යන්, සුහානා සහ ඒබ්‍රාම්. ඉන්දියන් මාධ්‍ය වගේම ජාත්‍යන්තර මාධ්‍යත් ඔහු ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටිනවා. ඔහුගේ පවුල සම්බන්ධයෙන් බොලිවුඩය තුලත් ජාත්‍යන්තර වශයෙන්ුත් විශාල ගෞරවයක් පැවතීම ඔහුගේ සාර්ථක පෞල් ජීවිතය සම්බන්ධයෙන් සාක්ෂි දරනවා.
ශාරුක්ගේ ව්‍යාපාරවලට ඉතා සක්‍රියව සහයෝගය ලබා දෙන ගෞරි ඔහුගේ සාර්ථකත්වයේ පිටිපස සිටින යෝධ සෙවණැල්ලක් බව ශාරුක් බොහෝ අවස්ථාවල සඳහන් කර සිටිනවා. 2000 දශකයේ අසාර්ථක වීම හමුවේ අභියෝග රැසකට මුහුණ දුන්නත් 2010 දශකයේ මුල් භාගයේ වන විට බොක්ස් ඔෆිස් සාර්ථක නිර්මාණ කිහිපයක් ප්‍රේක්ෂකයන් වෙත ලබා දීමට ඔහුට හැකියාව ලබා දෙනවා. චක් දේ ඉන්දියා සහ මයි නේම් ඉස් කාන් වැනි චිත්‍රපට හමුවේ ඔහු නැවතත් බොලිවුඩයේ කිං ලෙස තහවුරු කර ගැනීමට සමත් වෙනවා. ඔබත් මේ වගේ අභියෝග වලින් ජීවිතය දිනපු අයෙක්ද? ඔහු සාර්ථක නළුවෙක් වගේම අතිසාර්ථක ව්‍යාපාරිකයෙක්. රෙඩ් චිලි එන්ටර්ටේන්මන්ට් නමින් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පිවිසෙන ඔහු තවද ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සමහිමිකාරීත්වය දරනවා. ඔහුගේ කැපීම සහ ව්‍යාපාරික ඥානය ඉස්පතු කරමින් ඔහුගේ ව්‍යාපාර ජීවිතයද රංගන ජීවිතයෙන් මෙන් ඔහු අතිසාර්ථක කරගන්නවා. ශාරුක් නිරන්තරයෙන් සමාජ මෙහෙවලට කැප වෙලා ඉන්න කෙනෙක්. ළමා සෞඛ්‍ය සහ අධ්‍යාපනයේ ආපදා සහන සහ කාන්තා සවිබල ගැන්වීම ඇතුළු විවිධ සමාජ සේවා ක්‍රියාකාරකම් නිසා 2011 දී ඔහු යුනෙස්කෝ පිරමීඩ් කොම් මානි සම්මානයෙන් පුදුම ලබනවා. මධ්‍යම පාන්තික පවුලකින් ආපු කුඩා පිරිමි ළමෙක් කොහොමද ලෝකය ජයගන්නේ? කුඩා කාලයේදීම දෙමව්පිය අහිමිවීම සමග ඔහුගේ සහෝදරිය එක්කම ජීවිත අරගලයට මුහුණ දුන් ඔහු පිටකදී වීදිවල පවා නිදා ගැනීමෙන් සාර්ථකත්වය වෙනුවෙන් කැප වෙනවා. ඔහු නවදිල්ලියේ සිට බොලිවුඩ් විතරක් නෙමෙයි මුළු ලෝකේ පුරාම ඔහුගේ නම සැලකුම් කර හමාරයි. ඔහුගේ කැපවීම අධිෂ්ඨානය අභියෝග හමුවේ දරා ගැනීමේ හැකියාව සහ නිහතමානී ගුණය ඔහුව සාර්ථකත්වය දක්වා අරගෙන යනවා. ඔහු අද කින්කාන් නමින් හැඳින්වෙනවා. සාර්ථකත්වය පහසු දෙයක් නෙමෙයි. නමුත් ඔහුව තරුවක් බවට පත් කළේ අසාර්ථකත්වය පිළිගැනීම සහ සාර්ථක වීමට ඇති ආශාවයි. ජීවිතේ ජයගත් ශාරුක්ගෙන් පාඩම් 3ක් මම ඔයාලට කියලා දෙන්නම්. පාඩම් අංක 1. ප්‍රතික්ෂේපය ඔබේ බලය කරගන්න. ඔබට නෑ බෑ කියන හැම කෙනෙක්ම හැම අවස්ථාවකම ඔබේ ජයග්‍රහණයට තවත් පියවරක් කරගන්න. පාඩම් අංක 2. ඔබේ අරමුණ පැහැදිලිව තේරුම් ගන්න. ජීවිතය ඔබව පහළට ඇද දමනවාද? එවිටත් නැගී සිටින්න. පාඩම් අංක 3. ඔබේ සිහින පසුපස යන්න. සිහිනයකින් පටන්ගත් මිනිසෙකු ලෝකයම ජය ගන්න පුළුවන් නම් ඔබටත් පුළුවන්. ඔබත් ජීවිතේ අසාර්ථක බවට අත්දැකීම් තිබෙන කෙනෙක්ද? ඔයාටත් ලෝකය කියලා තියනවාද ඔයාට ඒක බෑ කියලා? අදම ඔබේ ජීවිතය වෙනස් කරගන්න. ශාරුක් නතර වුණේ නැහැ. ඔයත් නවතින්නේ නැහැ. ඔයා ගැන විශ්වාස කරන්න. ඔබේ ජීවිතය වටිනවා. ඔබේ සිහින වටිනවා. මතක තබා ගන්න. ශාරුක් කවදාවත් give up කළේ නැහැ. ඔබටත් never give up කරන්න පුළුවන්. කමෙන්ට් එකක් දාන්න. I will never give up කියලා. මේ වගේ ඔබේ ජීවිතය වෙනස් කරන වීඩියෝස් නැරඹීමට අපිව subscribe කරන්න, like කරන්න සහ කමෙන්ට් එකක් දාන්න. අපි ඉන්ස්පයර් සිලෝන්.